ladies and gentlemen, welcome to Mentally Pool. Okay, අපේ අද අපේ බැක් වෙලා ඉන්න අපේ ක්ලාස් එකට. ඉතින් ඊටෝටිය සවිරු කියයි අපි බලමු සවිරු මොනවා කියයිද කියලා. ඔන්න දැන් පුළුවන් අපිට අපේ සර්ගේ ක්ලාස් එකට ගිහිල්ලා ඔබ මොනවා හරි ආදර්ශයක් ගන්න. දැන් අපි එන්නේ බලමු සර් මොනවද අපිට උගන්වන්නේ කියලා. එන්න අපි යන්. Excuse me sir. අද අපි ඇවිල්ලා තියෙනවා මේ වීඩියෝ එක කරන්න. මේ සර්වර්ට ප්‍රම් මේ පොත ගැන හරි මට උගන්වන්න. ඕකේ. මෙතන එන්න. ඕකේ. මම ඔයාලට උගන්වන්න. ඊවන් කියන වචනේ අහලා තියෙනවා. ඊවන් කියන්නේ පවා කියන එක. පවා. ඒකට මම කැමති can't even ගැන ගන්න. I can't even අද මට පොඩ්ඩක් මහන්සි වගේ. ඒකින්ද මට අද ඊයේ මම ට්‍රිප් එකක් ගිහිල්ලා ආවා. මට අද නැගිට ගන්නවත් බෑ වගේ. ඒක මාර ප්‍රශ්නේ. හරිද? I can't even walk. මට ඇවිදින්න බෑ. මට නැගිට ගන්නවත් බෑ නේ. I can't even stand up. නේ? දැන් තමත් කියන්න බලන්න මට සිං කරන්නවත් බෑ කියලා I can't even එක දාලා. මොකද්ද? I can't even pattern එක දාලා. I can't මොන වචනේද? sing කරන්න බෑ කියලා. I can't even sing. අන්න හරි. තේරෙනවද? මට සෙල්ලම්වත් කරන්න බෑ කියලා කොහොමද කියන්නේ? I can't even play. අන්න හරි. I can't even play. ඒ කියන්නේ මට බෑ සෙල්ලම්වත් කරගන්නද නේ? එතකොට ඒකේ අතීතයේ ස්වරූපය තමයි I couldn't මට බැරුව ගියා. මට බැරුව ගියා. මට drive කරගන්නවත් බැරුව ගියා. කොහොමද කියන්නේ? I couldn't even I couldn't even drive. wow I couldn't even drive. එතකොට මට අම්ම කෙනෙක් නම් එයා මහන්සිලා හිටියා. මට cook කරගන්නවත් බැරුව ගියා. කොහොමද කියන්නේ? I couldn't even cook. I couldn't even Cook a I couldn't even cook නේ? I couldn't even cook. wow that's great. I can't even කියන්නේ වර්තමාන ඒවා නේ? I can't even go මට යන්නවත් බෑ. මට යන්නවත් බැරුව ගියා කියන්නේ I couldn't even go. දැන් චමත් කියන්න present එකෙන් එකයි past එකෙන් එකයි මේ වගේ. I can't even එකෙන් එකයි I couldn't even එකෙන් එකයි. හරිද? I can't even stand up. I couldn't even walk. I can't even stand up. I couldn't even walk. wow ඉතින් මේක තමයි lesson එක. thank you very much for coming to my class. bye bye. ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක බලුවට. මම වැඩිහිටි වශයෙන් කියන්නේ ඒ කියන්නේ මම ළමේ වැඩිහිටියන් කියන්නේ මේ දරුවන්ට මේ වීඩියෝ එක පෙන්වන්න කියලා. මොකද සර් මානසියක් දරලා මේ වීඩියෝ එක කරන්නේ මේ රට ශක්තිමත් කරන්න ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මම කියනවා. ඔව් දැන් චමත්ක කිව්වා වගේ මේ රට ඕගොල්ලන්ට ගොඩනගන්න ඕගොල්ලන්ව ගොඩනගන්න සර් උගන්වනවා. දැන් ඒ සර්ට උදව්වක් වශයෙන් ඕගොල්ලෝ මේ channel එක subscribe කරලා bell notification උත් on කරගන්න. ඒ වගේම තමයි දැන් ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් දැන් මේ ක්ලාස් එකට හෝ YouTube channel එකට YouTube join වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම කියන්නේ සවිරු කිව්ව එකත් ඇත්ත. අවුරුදු ඒ කියන්නේ වයසට කමන්නේ. ඕන විදියකට ආවැකි වයස කියන්නේ 30ට ඉහළ හරි 30ට අඩු හරි කොහරි ජෙනරල් ස්පෝකන් එතකොට තියරි ඔක්කොම උගන්වනවා සර්. ඔයාලට ඒවල සම්බන්ධ වුණ හැකි. ඒ කියන්නේ ක්ලාස් වලට එන්න බැරි කට්ටියට YouTube channel එක හරහත් ඉගෙන ගන්න හැකි. ඔච්චරයි තමයි කියන්න කියන්නේ. සාබරි කිව්වා වගේම මේ bell icon එක click කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න, video එක like කරන්න. එහෙනම්
අපි ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක මේ වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.